මේ ඔයාලා දැක්කද මේ තෙල් පොලිමක ඉඳගෙන ටිකක් ලොකු මේකප් එකක් දාගන්නපු ගැලමෙක්ගේ වීඩියෝ එකක් ෂෙයා වෙනවා ඊයේ ඉඳලා හැමතැනම. ගැලමෙක් වගේ පේනකොට මං හිතන්නේ ආච්චි අම්මා කෙනෙක්. ඒ ළමයාගේ වීඩියෝ එක ගැන ඇත්තට මොනවද ඔයාලට හිතෙන්නේ? මම දැක්කා සුදත්ත තිලකරත්න මහත්තයාත් උත්තර දීලා තියෙනවා. මම හිතන්නේ සුදත්ත මහත්තයාත් උත්තර දෙන්න ඕනේ නැහැ. මට නිකන් ඒක දැක්කහම හිතුනේ අපි කවුරුත් ඒක ගැන කලබල වෙන්න ඕනේ නැහැ. එයාට එයාගේ ලව් ඇෆෙයාර් එකක් බ්‍රේක් අප් වෙලා මම හිතන්නේ එයාගේ හිතේ අමාරුවට කියන කතාවක්. නැතුව මේ රාජ්‍යයට ජනාධිපතිතුමාට එහෙම කියන කතාවක් නෙමෙයි. පොඩි ගෑනු ළමයෙක්නේ. ඒ පොඩි ගෑනු ළමයෙකුට රටේ ජනාධිපතිවරයාට අනුර කියලා එච්චර වාර ගානක් කියන්න බෑනේ. මම හිතන්නේ අල්ලපු ගෙදර ඉස්සරහා ගෙදර හරි කවුරු හරි ඔය පිරිමි ළමයෙක් අනුර කියලා මේ ළමයාව රවට්ටලා. කියන්නේ එයාගේ පළවෙනි ඡන්දේ දුන්නේ අනුරටලු. එයාව මෙහෙම රවට්ටයි කියලා හිතුවේ නැහැලු. එයාට යුරෝපියන් ෆීලින් එකක් දේවි කියලාලු හිතුවේ. මම හිතන්නේ ඔය එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් වෙන්නේ නැති අනුර කියන්නේ. එයාව අඩු ගානේ කොහෙට හරි රටකට එක්කන් යනවා කියලා මේ ළමයාව රවට්ටලා ඇති. ඒ හිතේ අමාරුවට වෙන්නේ නැති එහෙම කතා කරන්නේ. නැත්තම් මේක මේ ඒ කතා කරන්නේ ජනාධිපතිතුමා ගැන නම් මේ ජනාධිපතිතුමා කරපු වැඩක් නෙමෙයිනේ. අර එයා කවුද කියන එක මුළු රටම දන්නවා. ගිය අවුරුද්දෙත් එයා ඒ වගේ වොයිස් කට් එකක් දීලා තියුණා ඔය අල්ලන මයික් වලටම. එයාගේ පළවෙනි ඡන්දේ දෙයිද අනුර ජනාධිපතිතුමාට අනුර දිසානායක මහත්තයාට. එයා ඡන්දෙ දීපු අය කියලා දෙන එක ගිරවෙක් වගේ ලස්සනට ඇඳලා මේකප් එකක් දාගෙන තෙල් පොලිමක් ළඟට ගිහිල්ලා එයා ඒක එයාලගේ මල්ලන මයික් එකට කියලා දානවා. අනේ දරුවෝ දැන්වත් ඔයාලගේ ජීවිතේ හදාගන්න යමක් කරන්න. ඔය පාප්ප බාල්දියයි පෝස්ටර් මිටියයි බිමින් තියන්න. එක එකාගේ පෝස්ටර් අලවන්න පාප්ප ගන්න ගිහිල්ලා ඔයාලගේ අනාගතය අඳුරු කරගන්න එපා. ඔයා ඉල්ලනවා යුරෝපියන් ෆීලින් එකක්. ඒක ඔයාට හම්බුනේ නැහැ කියනවා. හැබැයි මේ මං කියන්නේ ඇත්තම කතාව. මගේ දරුවා යුරෝප රටක ඉන්නේ. ඒ වුණාට දැන් එයා කියනවා එයාට ඒ යුරෝපියන් ෆීලින් එක ඇති වෙලා දැන් එයා කැමති මේ තමුත්තේගම ෆීලින් එකට. එයා කියනවා දැන් ලංකාවට එන්න ඕනේ. අපි හිතුවේ අපිට අනාගතයක් නැහැ කියලා. දැන් නිවාඩුවට ඇවිල්ලා ගිහිල්ලා තව දවස් 4ක් 5ක් වෙන්නේ. ඒ කියනවා එයාට ලංකාවට එන්න ඕනේ. එයත් එක්ක ඉන්න තව තරුණ දරුවෝ ගොඩක් මෙහෙන් ලංකාවෙන් යන්න ලෑස්ති වුණු දරුවෝ ගොඩක්. එයාලට කිව්වලු යන්න හිතුවට දැන් යන්නේ නැහැ. මොකද දැන් මේ රට අපිට හොඳයි. අපි බයේ ඉන්නේ. මේ ඉන්න අම්බරුවෝ මම අනිත් වචනේ පාවිච්චි කරන්නේ නැතුව ඉන්නම්කො. මේ ඉන්න අම්බරුවෝ ටික එකතු වෙලා මේ ආණ්ඩුව විනාශ කරයිද කියලා බයෙන් ඉන්නේ. නැත්තම් කිසිම රටකට යන්න ඕනේ නැහැ. අපිට දැන් මේ තියෙන රට හොඳයි කියලා. මේ ළමයට විතරක් මේක හොඳ නැති වෙන්නේ කොහොමද? තෙල් පෝලින් හැදුනේ අර පහුගිය ආණ්ඩුවල වගේ ගේන්න ඩොලර් නැතුව නේද? එහෙම එකක් නෙමෙයි. මේක ලෝකෙටම බලපාපු කාරණාවක්. මේ අපි ඉන්නේ තෙල් තියෙන රටක. මම මේ ජීවත් වෙන්නේ මේ තෙල් තියෙන රටක. ඉතින් මේ රටෙත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ තෙල් පිරිපහදු වලට එහෙම මෙහෙම ඇටැක් කරලා තියෙනවා. මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ මිනිස්සුන්ට ඔය මයික් අල්ලන ඒගොල්ලන් තමයි ඔය පෝලිං හැදුවේ. නාන්නද බොන්නද නේද? ජීවත් වෙන තෙල් වලින්මද? තෙල් පෝලිං හදාගෙන දඟලනවා. අර පහුගිය කාලෙන් ඇත්තටම තෙල් ගේන්න සල්ලි තිබුණේ නැහැ. ඩොලර්ස් නැහැ. අපිම නිවාඩුවකට ගියපු වෙලාවේ රුපියල් 1000ට පෙට්‍රල් ගහලා තියෙනවා. එහෙම එකක් නැහනේ. නොදන්න දේවල් කතා කරන්න එපා. ඔයාලා පොඩි වයසේ ළමයිනේ. තමන්ගේ තරමට ගැළපෙන විදිහට කතා කරන්න. මම තාමත් හිතන්නේ ඔයා ඒ කතා කරන්නේ ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ගැන කියලා. රටේ ජනාධිපති ගැන එහෙම කතා කරනවාට අයිතියක් නැහැ. ඔයා මේ පොඩි ළමයෙක් නේ. එක්ක ඕගොල්ලන්ගේ දෙමව්පියෝ ඒවා කියලා දෙන්න ඕනේ. මොනවද මේ අපි කතා කරන්නේ කියලා හෙට දවසක් ඔය ළමයින්ට තියෙනවද? තියෙයිද? ඔහොම එක එකාගේ පිටිපස්සේ ගිහිල්ලා එක එකා කියන දේවල් මයික් එක ඇල්ලුවාම ඒ මයික් එකටම කියලා දාන්න. නිකන් ගොම් වැඩ කරන්න එපා. තරුණ ළමයිනේ.
හිතලා වැඩ කරන්න පුරුදු වෙන්න. මොකද්ද රටට වෙලා තියෙන්නේ? දැන් තිබුණු හැම ප්‍රශ්නයක්ම විසඳලා තියෙන්නේ. මේක සාමාන්‍ය දෙයක්. අනිත් එක මේ බය වෙලා තියෙන තෙල් රටේ තියෙද්දි බොරුවට ඒගොල්ලම හදාගන්නපු පෝලිම් වල ඒගොල්ලම läගගෙන ඉන්නවා. එහෙම ඉඳගෙන ඒ විදිහට කතා කරන ආච්චි අම්මා කෙනෙක්. මේකප් දාගෙන ගවුමක් ඇඳගෙන පොඩි වගේ හිටියට ආච්චි අම්මා කෙනෙක්. නැත්තම් තරුණ ළමයෙකුට ඒ විදිහට කතා කරන්න බෑ. ඉස්සෙල්වල තමන්ගේ මේ වචනවල සංයමය හදාගන්න. කවදාවත් ඔයගලන්ට හෙට දවසක් නෑ ওই විදිහට ගියාම. එක එකාගේ පිටිපස්සේ ගිහිල්ලා පුරුදු වෙලා ඒ මිනිස්සුන්ගෙන් යැපෙන්න පුරුදු වෙලා තමන් තනියම නැගිටින්න පුරුදු වෙන්න. එක එකාගේ පිටිපස්සේ ගිහිල්ලා පන්දන් අල්ලලා රස්සාවල් එහෙම නැත්තම් නිකන් ඉඳන් කාලා බීලා ඉන්න පුරුදු වෙන්න එපා. තරුණ ළමයිනේ. ඔයගලන්ට හෙට දවසක් තියෙන්න ඕනනේ. යුරෝපියන් ෆීලින් එක තියෙන මිනිස්සුත් අමුත් එකම ෆීලින් එකට ආපහු එන්න හදද්දි එයා කියනවා එයාට යුරෝපියන් ෆීලින් එකක් දෙනවා කිව්වලු එයාව මෙහෙම රවට්ටයි කියලා හිතුවේ නැතිලු. ඇත්තටම ඉතින් අපි හිතන්න හොඳ නෑ එයා කතා කරේ ජනාධිපතිතුමා ගැන කියලා. එයා කතා කරන්නේ බ්‍රේක් අප් වෙච්ච එයාගේ ලව් ඇෆෙයාර් එක ගැන. අනුර කියලා ඔය වල්ලපු ගෙදර හරි ඉස්සරහ ගෙදර හරි කවුරු හරි ඉන්නේ නැති ළමෙක්. එයා ඉතින් මෙයාට බොරු පොරොන්දුවක් දෙන්නේ නැති. ඡන්දෙ දුන කියන්නේ යාගේ පළවෙනි කැමැත්ත ෆස්ට් ලව් එක. ඒක මොන හරි වෙලා බ්‍රේක් අප් වෙන්නේ නැති. මේ ඒකේ හිතේ අමාරුවට එයා තෙල් පොලිමේ ඉන්න ගමන් ඔය කියන කතා. ඉතින් අපි ඒකට කලබල වෙන්න ඕනෙත් නෑ. ඒක මේ දිගට යන හින්දා මං හිතුවේ මේ අනිත් අයගේ මේ වැරදි වැට හිම නැති කරගන්න. කවුරුත් කලබල වෙන්න එපා. ළමයි කතා කරන්නේ එයාගේ මේ ලව් ඇෆෙයාර් එක බ්‍රේක් අප් වෙච්ච එක ගැන. එයා තමයි රවට්ටලා තියෙන්නේ. කොහේ රටකට එක්කන් යනවා කියලා කියන්නේ නැති. ෆස්ට් ලව් එකනේ ඉතින් පොඩි හිතේ අමාරුවකුත් ඇති ඔය ඒකට කෑ ගහන්නේ. ඒ හින්දා අපි කලබල වෙන්න ඕනේ. එයා ඒක විසඳගන්න. පව් කියන්න තියෙන්නේ පව් කියලා විතරයි. තරුණකම පව් ඔයගොල්ලන්ට හම්බුණු. අනුන්ටම පෝස්ටර් අලවන්න ඔයාලගේ තරුණකම දිය කල්ලා යවනවා. හෙට දවසක් ඔයාලට කවදාවත් හම්බෙන්නේ නැහැ. ඔය විදියට හිතන්න පුරුදු වුණොත් තරුණ ළමයි. තව පාරක් කිව්වත් ඔයගොල්ලන් ඇත්තටම පව්